අපි යනවා. යා මං ගත්තා එක්සිල් එක. Cheers. අපි යන සප්පු. Good morning. බත්නාද ලස්සන වීඩියෝ එකක් කරගෙන ආවා. අපි දැන් කළු ඇඳලා ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ thumbnail එක දැක්ක ගමන් දන්නවා අද මොකද්ද කියලා. අද අපේ YouTube ඔය එක. අද අපේ play button එක unbox කරන එකයි. ඒ වෙනුවෙන් තියෙන පාටි එක අපි ඒක සෙලිබ්‍රේට් කරන්න යන ඔයාලත් එක්ක. අද ස්පෙෂල් දේවල් ගොඩක් තියෙනවා. අද vlog එකේ ගොඩාක් දේවල් ස්පෙෂල්. ඔව් අපි තාම මේක unbox කරේ නෑ. ඇවිල්ලා සති කීපයක් වෙනවා අපිට ඒකට හරියට plan කරගෙන කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඉතින් ඔන්න අද තමයි ඒ දවස. අපි දැන් මේ ලෑස්තිලා ඉන්න ඉස්සෙල්ලම අපේ play button එකත් එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරා. මුලින්ම ෆොටෝ ෂූට් එකක් තියෙන්නේ. දැන් ඒකේ මේකප් එකට යනවා අපි දෙන්නම. දැන් කඩවතට ඇවිල්ලා ඉන්නේ. හොඳටම වහිනවා එළිය හැමදාමත් මේ වගේ බලන්න. මේ දවස්වල මාරම වැස්සක්. එහෙනම් ඉක්මනට යමු ඊට පස්සේ වැඩි විස්තර කතා කරමු. මුලින්ම යමු එහෙනම්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න. එහෙනම් අපි ඉක්මනටම යමු. බයි. ඉතින් අපි දෙන්නගේ ඩ්‍රෙසින් එක ඉවරයි. දැන් එන අපි අන්බොක්සින් එක කරමු. මාව එහෙම අඳුරන්න බැරුව ඇති ඔයගලන්ට ඒක. අලුත් යා ස්ටයිල් එකක් දැම්මා. ගොඩක් අය අපෙන් ඇහුවනේ මේ අහලා තිබ්බ කමෙන්ට් වලත් අහලා තිබ්බා. ඇයි අයියා කොණ්ඩේ කපන්නේ නැත්තේ කියලා. අයියා කොණ්ඩේ වවන්න හදන්නේ. මම වවන්න හදන්නේ. ඒ හින්දායි මේ දිගට තියෙන්නේ. හරි. බලමු ගොනේ වැව්වාම ලස්සන වෙයිද නැත්නම් අපි කපමු. දැන් එන අපි අන්බොක්සින් එක කරමු ටක් ගාලා. මොකද අපේ ෆොටෝ ෂූට් එකට play button එක ඕනේ. ඒ හින්දා අපි අන්බොක්සින් එක කරමු. ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මෙච්චර කල් තියන් හිටියේ. මොකද play button එක කියන්නේ ඕගොල්ලෝ. පිට එක්ක එකතු වුණු ලක්ෂයක් යාළුවෝ හින්දානේ අපිට play button එක හම්බුනේ. ඒක අයිති අපිට වැඩිය ඕගොල්ලන්ට. ඔව් දැන් ඔයාලා අපි ළඟ ෆිසිකලි නැති වුණාට දැන් play button එක තියෙනවා. ඔව් ඒ play button එක තමයි ඕගොල්ලෝ අපි ඕගොල්ලන් හක් කරන්න ඕන නම් play button එක තමයි හක් කරන්නේ. හක් කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට දෙන තෑග්ගක් තමයි මේ. එන්න එහෙනම් අපේ play button එක. ඔරේ කඩන්න ගියා නේද? කො නෑ ඒක එහෙම තමයි තියෙන්නේ. යේ අන්න අපේ play button එක. අවුරුදු දෙකමාරක විතර මහන්සිය ප්‍රතිඵල. ඔයාලගේ ආදරේ ප්‍රතිඵලය තමයි මේ. බලමු. අනිත් පැත්තට මේක මෙහෙම තියලා. හරියට. නැත්තම් ටන්ටටා. කයි දෙකයි කයි තුනයි. වව්. මෙන්න එහෙනම් අනේ සතුටුයි. මේ අපේ නමක් තියෙනවා. එතන ඕගොල්ලොත් ඉන්නවා. මේ ඉන්නේ ඕගොල්ලෝ. ඔයාලා නැත්තම් මේ මුකුත් නැහැ. ලක්ෂේ play button එක. ඊගාව play button එකත් ගමු නේද අපි? ඊගාවට තියෙන්නේ 1 මිලියන් වල එක. 1 මිලියන් වල. සෑහෙන කාලයක් ගියායි. එහෙනම් දැන් අපි යමු ෆොටෝ ෂූට් එකට අපේ මේකත් අරගෙනම යා. ඉන්න චන්දිම ඇවිල්ලා. චන්දිම ඇවිල්ලා මෙන්න ඊක. දම්මද? ඊරේ එහෙනම් කවන්න ඇති. පොඩ්ඩක් ඉන්නද මේක මේ ෆොටෝස් වලින් පස්සේ ධර්මද? ඒ සපුනිය. අපි ෆොටෝ ෂූට් එකේ ඉන්නේ. ඔව්. සපුනිය ලස්සනයිද කියන්නේ? ඒ ලස්සනයි. ඔයාලට මම දැක්කහම අද කවද මතක් වෙන්නේ? වින් අපේ 100k කේක් මේකෙන් ගොඩක්ම ඕගොල්ලන්ට තමයි. අපිට කෑලි දෙකයි ඉතුරු ටික ඕගොල්ලන්ට. නේ 100k මේ ඕගොල්ලන්ගේ නම. නම මේ තියෙන්නේ අපි දෙන්නගේ නම. කවියන් සපු. ලස්සනයිනේ. A few hours later. හරි අපේ ෂූට් එක ඉවරයි. යනවා. දැන් ඊගාවට තියෙන අපිට චූටි පාටි එකක් තියෙනවා ගෙදර අයත් එක්ක. අපිට කට්ටිය එකතු කරගන්නත් තියෙනවා තැනින් තැනින්. දැන් යනවා කවිශ්ලා ගෙදෙට්ට. ගෙදෙට්ට ගිහිල්ලා අපිට පොඩි චේන්ජ් එකක් දාගන්න දාගෙන අපි යමු ඊට පස්සේ අපේ පාටි එක. පාටියට. A few moments later. කොහෙද යන්නේ? ලෑස්තිද? ඔව්. ඈ? හරි එහෙනම් චේන්ජ් කරගත්තා. දැන් යන් එහෙනම්. යන් එහෙනම් අපි පාටියට. රයිදු ඔයා බිසිද රයිදු මොකද මේ දවස්වල මොකද? අවිද බිස්නස් නේද? සෙට් එකම ඉන්නවා. එතන සපුනිත් ඉන්නවා. වයිට් වෙලා ඉන්නේ. අපි එහෙනම් දැන් අපි දැන් යන්නේ ෆිගාරෝ එකට. ෆිගාරෝ එකේ තමයි අද අපේ පුංචි පාටි එක තියෙන්නේ. අපේ ෆැමිලි පාටි. ෆැමිලි පාටි එක තියෙන්නේ. එහෙනම් දැන් අපි යමු ෆිගාරෝ එකට. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකක් දකින්න තියෙන අපි මෙතෙන්ට ආවා. මේක තියෙන්නේ කිරිබත්ගොඩ ෆිගාරෝ රෙස්ටෝරන්ට් එක. යා. කේක් කපන්න යන්නේ. නේ. මෙතන තියෙනවා බර්ත්ඩේස් ඇනිවර්සරි වගේ සෙලිබ්‍රේෂන්ස් කරන්න වෙනම ඒරියා එකක්. ඒ තියෙන්නේ.
උම්ම එකක් දෙන්න. හරි මේ ඒ කෑල්ලම කෑල්ලෝ පුෂ්කන්න අපි සුන්දර දෙස් ඈ කොතැයි මේක අපේ යාළුවන්ට එයාලට ලයිම් මරු ලයිම් හරි එනකම් කන්නයි තියෙන්නේ මේක නාන් කොත්තු එක මේක නාසියකනේ නාසිගුරන් නාසිකර මේක හොට් බටර් මෂරූම් එක මේක චිකන් ඩෙවල් එක අපි තව ෆ්‍රයිඩ් රයිස් එකකුත් ඔඩර් කරා නාන් කොත්තු ඒක රස ඇති රස පාටයිනේ ඒ හොඳයි හොයෝනේ ඒක මරුනේ ලොකු කෑල්ල මෙන්න නාසියක නාසික තමයි ඉතින් ඔයත් කිරිබත් ගොඩාවට කෙනෙක් නම් පාටි එකක් ස්පෙෂල් ලොකේෂන් එකක් වෙන්නම ඕනේ නැහැ. ඩිනර් එකට ලන්ච් එකට උනත් ෆිගාර් එකට ගිහිල්ලා බලන්න අපිට මේකේ කෑම එතකොට සර්විස් එක highly recommend කරන්න පුළුවන්. හරි අන්න දැන් අපේ එක පාටි එකක් ඉවරයි ඊළඟට තමයි දෙවෙනි පාටි එක තියෙන්නේ. ඕගොල්ලෝ දැන් ඉන්ට්‍රෝ එක දැක්කම නම් දැකලා තියෙයි කවුද කියලා. එහෙනම් දැන් අපි අම්මලව දාලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා හෙට හම්බෙමු. හෙට කියන්නේ දැන් vlog එක ඉවර නෑ. අනේ vlog එක තව ඉස්සරහට කන්ටිනියු වෙනවා. අද දවසේ මෙතනින් ඉවරයි. ඔව්. එහෙනම් ඊළඟට හම්බෙමු අපේ දෙවෙනි පාටි එකේ. අද දෙවෙනි දවස. දෙවෙනි දවසේ මම රෙඩි වෙන ගමන් ඉන්නේ. අපි යනවා යාළුවෝ දෙන්නෙක් එක පොඩි අවුට් එකක්. මේ යාළුවෝ දෙන්න අපි ඒ කියන්නේ අපි අවුරුද්දකට කලින් නේ ඔව්. අන්තිම වීඩියෝ එක කළේ අවුරුද්දකට කලින් මේ යාළුවෝ දෙන්නත් එක්ක. ඔයගොල්ලෝ හොඳටම දන්නවා. එතන ගත්තොත් මේගොල්ලෝ තමයි අපේ මූලාරම්භය. ඔව්. ෆවුන්ඩේෂන් එක කිව්වොත් හරි කියන්නේ ෆවුන්ඩේෂන් එක ශක්තිමත් වෙනවා තමයි ගේ ශක්තිමත් කාලයක් පවතින. අන්න ඒ වගේ තමයි අම්මලා තාත්තලා වගේම අපිත් එක්ක හිටපු දෙන්නෙක් මුල ඉඳලම. ඒ නිසා අපිට හිතුණා දැන් එයාලට ස්පෙෂල් ට්‍රීට් එකක් දෙන්න ඕනි කියලා. දැන් ඊ අපේ ෆැමිලි පාටි එකක් නේ තියෙන්නේ. අපිට හිතුණා එයාලා අපේ යාළුවෝ නිසා එයාලත් එක්ක වෙනම පාටි එකකට යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ගෙස් කරලා තියන්න බලමු ඔයගොල්ලෝ හරියටම කියයිද කියලා. මේ වෙදිදී ඉන්ට්‍රෝ එකේ දැකලා ඉන්ට්‍රෝ එකේ දැකලා කවන්න දැන් ගෙස් කරන්නකො ටයිප් කරලා තියන්නකො ඔකට. ලෑස්ති thank you ආඩේ කවෝ ඒ කියන්න ඕනේ සින්දු ඈ ඒගොල්ලෝ කේක් එකක් හදලා අස්සලයි මේ මේදී පොතක් වගේ චිකු වගේ මං ගත්තා එක්සිව එක අපි යනවා හයිටි යනවා හයිටි කන්න යන බඩ පැලෙන්න අපි යනවා ඔන්න සෙට් එක ආවා කියෝ කිව්වා වීඩියෝ ගන්න අමතක වුණා කියෝන්ගේ ගොඩක් තිබ්බ කියෝ කිව්වා first time ලස්සන පරපරාවක් thank you පියාවා හයිටි විඩ බෝට කන්නයි මේ කළුවට වෙනවා මෙතන නෑ වාඩි යන්න බම්බම් මාව පේන කළු උඹ සුදුවට වෙනවා. නවුල නැහැ videos රසලයි කරනවා thank you die hard fan කෙනෙක් thank you then my plate මේ තියෙන සපුණිගේ
second round. දෙවෙනි වටේ 2.5 බන් තියෙනවා ඒව කන්න. හරි අපි දැන් දෙවෙනි රවුන්ඩ් එක කම්ප්ලීට්. අර දෙන්න නෑ. ඒ දෙන්න ගිහිල්ලා තව වටේ ඔය අපේ ෆේවරිට්. eating. මේ ෆුල් වෙලා දැම්මා. එක මීටරි කන්න පුළුවන් මේ කිය. ඒ යුද්ධෙක ඉන්නේ. මේ 65 වෙනි වටේ. අතරින් මචං ගොඩ සේජ් එකේ අතරින් යනකොට මේ මිනිස්සු මේ කට්ටිය කාලේ ඉවරයි. අපි යනවා දැන් ෆොටෝස් වා. මේ දුර ගියද වෙන පාකටද? හරි. අපි දැන් කාලා ඉවරයි. කොහමද? අපේ සුපිරිද? අතිශිෂ්ටයි. යද්දිගේ ගමකට කන්න. දැන් එනවා නිකන් අර ආඩුවිලු දැන් ගන්න මේ හොටෙල් එකට. පාලම කඩනවලු ආපහු එන්නම් බැරි වෙනවා. කාමුණික දිරව ගන්න පුළුවන් වැඩ ටිකක් හොයාගෙන අපි යනවා. අපි යනවා. හැව්ලොක් සිටිමු. කාඩ් මොනවද ඕනේ අද අරන් ගන්න. ආහුවෙන ලොයිත් ආහුවෙනවා ඒක. ආහුණා. ඕ. බලු වට්ටක්කයක් ගන්න පුළුවන්ද කියලා. ඕ නූලෙන්. ෂේ. අන්න ගෙලිය. ඕ. ඒක නම් කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ ආප්පට නෑ ඕ ආවුණා ඕ වෙලාව තත්පරයි අප්පට අහුවෙන්නේ එලියට ඒක ඒක වැදුණා. A few hours later. හරි එහෙනම් ජයවා ඉස්සර තිල්නිදි ඔවුනේ තිල්නිදි හරි එහෙනම් අපි ගියා එහෙනම් බයි හරි එහෙනම් අපි ගෙදරට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ 100k celebration එක ඉවරුනේ. ඉතින් දවස් දෙකක් අපි celebrate කරා ඔයාලත් එක්ක. එතකොට අපිට ගමන පුරාවටම උදව් වෙච්ච අපේ යාළුවෝ, ගෙදර අය මේ හැමෝමත් එක්ක සතුට දවස් දෙකක්. අලුත් vlog එකකින් ඉක්මනට එන්න. ඔයාලා ඉල්ලපු විදිහ ආසම් vlog එකකින් එන්නයි. එහෙනම් හැමෝටම බයි. සතුටින් ඉන්න. ඉන්න